ලංකාවේ මුදලින් රුපියල් 90000කටත් වඩා වටින මදර්බෝඩ් එකක් කරලා තියෙනවා අදත් අපේ රිපෙයාර් එකට. ඉතින් මේ මදර්බෝඩ් එක තමයි Asus Strix B550 ගේමින් Wi-Fi කියන මදර්බෝඩ් එක. ඉතින් ඔයාලා මේ දකින්නේ ප්‍රොසෙසර් එක. මේක අපිට ප්‍රොසෙසර් එක ආයේ AMD Ryzen 5 3600 ප්‍රොසෙසර් එකත් එක්ක තමයි අපි රිපෙයාර් එකට ආවේ. ඉතින් අපි බලපුවම no display වෙලා තමයි තියෙන්නේ. අපි චෙක් කරලා බලමු අපිට මුලින්ම physical inspection එක හම්බුණා මේ KBC area එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔයාලා මේ දකින්නේ අපි ටිකක් පැහැදිලිව ගත්ත ෆොටෝ ටිකක් ඔයාලට පේන දේ ඔක්සයිඩ් වෙලා කොරොඩ් වෙලා සමහර කොම්පොනන්ට් ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් guys අපි මුලින්ම මේ section එක මේ විදිහට රිපෙයාර් කරගෙන තියෙනවා. ඔයාලට මේ දකින්නේ රිපෙයාර් එකෙන් පස්සේ අපි සම්පූර්ණයෙන් KBC එක සහ අදාළ වටේ තියෙන කොම්පොනන්ට් ඔක්කොම රීසෝල්ඩර් කරලා අපිට මදර්බෝඩ් එකේ රිපෙයාර් එක සාර්ථකව කරගන්න පුළුවන් වුණා. ඉතින් ලොකු ගාණක් වටන මදර්බෝඩ් එක අපි සාධාරණ මුල්ලකට රිපෙයාර් කරා. ඔයාලා මේ දකින්නේ රිපෙයාර් එකෙන් පස්සේ මේ section එකේ තියෙන විදිහ ඔයාලට මතකදී තිබ්බ විදිහ. හරි guys අපි බලමු ඊළඟට මේ මදර්බෝඩ් එක වැඩ කරන විදිහ. ඔයාලා මේ දකින්නේ මදර්බෝඩ් එක PC එකට assemble කරාට පස්සේ මදර්බෝඩ් එක සාර්ථකව වැඩ කරනවා. ඉතින් ඔන්න විදිහට අපි මේ රිපෙයාර් එක සාර්ථකව අවසන් කරා. ඔයාගේ desktop motherboard repairing තියෙනවා නම් gaming motherboard repairing තියෙනවා නම් VGA card laptop ඔයාලට පුළුවන් අපේ repair කරගන්න. වැඩි විස්තර වලට මේ නම්බරේට WhatsApp message එකක් හෝ call එකක් දාන්න.